සන්තෝෂය තමයි පිනේ කියන්නේ. මේ දරුවෝ යම්තරමක් ධර්මානුකූලව පංචශීලය අනුව හැඩ ගැහෙනකොට දරුවන්ට හොඳ සතුටක් ඇති වෙනවා. ඒ සතුට දරුවන්ට මෙලව විපාක දෙන පිනක් වෙනවා. පරලොවත් විපාක දෙන පිනක් වෙනවා. ඒ වගේම හොඳට බණ දහම ඉගෙන ගන්න ඕන. දහම් පාසලට යන්න ඕන. දහම් පාසලේ පන්තිවල කීකරු ගුණවත් සීලාචාර ළමයි කැටියට හොඳ දහම් අධ්‍යාපනයක් ලබන්න ඕන. දහම් සෙවන වැඩසටහනේ සිඟිති දරුවනි මේ දරුවන් තුල තිබිය යුතු තවත් විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ තමයි දරුවනි ක්‍රියාකාරීත්වයෙන් යුක්ත පිරිසක් වෙන්න ඕන. උත්සාහවන්ත පිරිසක් වෙන්න ඕන. උනන්දුවෙන් කටයුතු කරන පිරිසක් වෙන්න ඕන. හැම දෙයක් ගැනම උනන්දු වෙන්න ඕන. අර පිරිමැස්ම තියන්න ඕන. තමන්ගේ පොත වුණත්, කොපි පොත වුණත් අර පරිස්සමෙන් ප්‍රයෝජන ගන්න ඕන. පෑන පැන්සල වුණත් අර පරිස්සමෙන් ප්‍රයෝජන ගන්න ඕන. ඉතිරි කිරීමේ කියන එක දියුණුවට හේතුවක්. ඉතිරි කරන්නේ නැති කෙනා අතරමඟ නතර වෙනවා. ඉතින් ওই දරුවන්ට ඉතිරි කරන්නත් පුළුවන්. තමන් අතට මව්පියන් මිල මුදල් දෙනවා නම් ඒ දෙන මිල මුදල් ආරක්ෂාවෙන් පාවිච්චි කරන්න ඕන. ඒ වගේම ආහාර පාන වගේ දේවල් නැතුව ඒකත් ආරක්ෂා කරගෙන තබාගෙන තමන්ගේ ප්‍රයෝජනට ගන්න ඕන. එහෙම දරුවෝ තමයි අපට අවශ්‍ය, අපේ රටට අවශ්‍ය. ලෝකෙටත් අවශ්‍යයි දරුවෝ. ලෝකෙට බුද්ධ ධර්මයේ ගෙන දෙන්න පුළුවන් දරු පරපුරක් අපට අවශ්‍යයි. ඒ දරු පරපුරට ওই දරුවොත් අයිතියි. ඔය දරුවෝ දරු පරපුරට සම්බන්ධ වෙලා බුදුදහම හොඳින් හදාරලා අනිත් අයට බුදුදහම නොදන්න අයට Taman දන්නා ධර්ම කරුණු කියා දීලා ඒ අයත් බුදුදහම කෙරෙහි අපේ රට කෙරෙහි නැමුරු වෙන පිරිසක් බවට පත් කරන්න අපේ දරුවෝ උනන්දු වෙනවා නම් ඉතාමත් හොඳයි. ඒක අප රටට කරන ලොකුම ආශිර්වාදයක්. ඔබේ මව්පියන්ට කරන ලොකුම ආශිර්වාදයක්. මව්පියොත් ඒ දැකලා සන්තෝෂයටපත් වෙනවා. දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයං යේ චිත්තං සංයමෙස්සන්ති මොක්කන්ති මාර බන්දනා. දුර ගමන් යන තනිව හැසිරෙන ගුහා වැසුරු කරගෙන වාසය කරන මේ සිත යමෙක් සංවර කරන්නේද ඔහු මාර බන්ධනයෙන් මිදෙති. අම්මයි තාත්තයි කොච්චර අපි වෙනුවෙන් මහන්සි වෙනවද? ඒ නිසා අපිත් අම්මටයි තාත්තට උදව් කරන්න ඕනේ. මේ විශේෂාංගය බලන්නකෝ.
නව වසරේ පාසල් යන දූ දරුවන්ට ඉමාශය ප්‍රකාශන වෙතින් 1 2 3 වසර සංගරා සමග පරිසරයේ පින්තූර පොතක්ද 4 5 වසර සඳහා පින්තූර අතිරේකද පෙර පාසල් චූටි බබා සඳහා පාඨ කරන රූප පොතක්ද නොමිලේ ලබා ගන්න. චූටි බබා ජනවාරි කලාපයේ දැන් වෙළඳ පොලේ. බය වෙන්න එපා. ඔයාට තියෙන්නේ චන්ටි බණ්ඩියක්. චන්ඩි බණ්ඩි. අබදන්න. ඔහු එනවා. බැවනෝතන්න. ඉලෝකි වැඩි. හරි. රහස පුතාගේ බණ්ඩි. චන්ඩි බණ්ඩි. දිනපතා ඩියාටෙන් ප්‍රෝබයෝටික් සහිත ඇන්කනියුඩෙල් යෝගට් සමගින් අහිතකර බැක්ටීරියාවන්ට නෑ ඉඩක්. ඔන්නයි ඩියාටෙන් එනවා. දිනපතා ඇන්කනියුඩෙල් යෝගට් එකක් සුවැති බණ්ඩයක්. සැමදා සුවැති දිවියක්. යකඩවල සවි බලය විටමින් වල ජවය ඛනිජ ලවණයන්ගේ ජීව ගුණය එකට එක්කල ශක්ති ප්‍රභවය මංචි ක්ලාසික් මාරි හැදෙන වැඩෙන දරුවන්ට අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණ සමග මංචි ක්ලාසික් මාරි පෝෂණීය ගුණය මුසු කළ රසය. බය වෙන්න එපා. ඔයාට තියෙන්නේ චන්ටි බණ්ඩියක්. චන්ඩි බණ්ඩි. අබදන්න. ඔහු එනවා. බැවනෝතන්න. ඉලෝකි වැඩි. හරි. රහස පුතාගේ බණ්ඩි. චන්ඩි බණ්ඩි. දිනපතා ඩියාටෙන් ප්‍රෝබයෝටික් සහිත ඇන්කනියුඩෙල් යෝගට් සමගින් අහිතකර බැක්ටීරියාවන්ට නෑ ඉඩක්. ඔන්නයි ඩියාටෙන් එනවා. දිනපතා ඇන්කනියුඩෙල් යෝගට් එකක් සුවැති බණ්ඩයක්. සැමදා සුවැති දිවියක්. ඇහුවත් දිනුම් ගත්තත් දිනුම්. නිපලක් තියෙද්දි වෙන වරම් මොකටද? අදම ඔබේ නිපලක් වෙළඳ නියෝජිත මහතා හමුවන්න. දිනපතා ඇන්කනියුඩෙල් යෝගට් එකක් සුවැති බණ්ඩයක්. සැමදා සුවැති දිවියක්. ඔන්න අපේ ජයවදනංගි ලෑස්ති වෙලා ඉන්නවා බෝසත් කතාව ඉදිරිපත් කරන්න. සුබ නව වසරක් වේවා ඔබ සැමට. ඔන්න මම අදත් ආවා ලස්සන බෝසත් කතන්දරයක් අරගෙන. මන් දන්නවනේ ඔයාලා දහම්සෙවනේ බෝසත් කතන්දරය අහන්න හරිම ආසයි කියලා. ඉස්සර කාලේ එක් බ්‍රාහ්මණයෙකුට වස්සු පැටියෙක් සිටියා. මේ වස්සු පැටියගේ නම තමයි නන්දි විශාල. මොකක්ද නම කිව්වේ? නන්දි විශාල. මේ වසු පැටියගේ හාම්පුතා මේ වසු පැටියට හොඳට කන්න බොන්න දීලා දරුවෙකුට වගේ තමයි සැලකුවේ. මේ වසු පැටියත් හොඳට කාලා බීලා ශක්තිමත් ගවයෙක් බවට පත් වුණා. දවසක් මේ හාම්පුතා ගමේ හිටපු සිටුවරයෙක් හමු වෙන්නට ගියා. ගිහිල්ලා මෙන්න මෙහෙම කිව්වා. මට ඉන්නවා කරත්ත 100ක් උනත් එකවර ඇදිය හැකි ගවයෙක්. සිටුවරයා පුදුම වුණා. කරත්ත 100 එකවර අදින්න. හරි පුදුමයිනේ. එහෙනම් අපි තරංගයක් සූදානම් කරමු. ඒ අදහසට නන්දි විශාලගේ හාන් පුතන් එකඟ වුණා. ඔන්න පුංචි යාළුවේ තරංගි තියෙන දවස උදා වුණා. කරත්ත 100ක් එක දිගට බැඳලා ඉස්සරහම කරත්තේ නන්දි විශාලව බැඳලා බලන්න සෙනග ගොඩාක් ඇවිල්ලා. ඔන්න දැන් තරඟය ආරම්භ වුණා. නන්දි විශාලගේ හාන් පුතා කෝටුවක් අරගෙන නන්දි විශාලට තල්ලා මෙහෙම කිව්වා. ඇදපන් කොළගොනා ඇදපන් හයියෙන් ඇදපන්. මේ රළු පරළු වචන ඇසෙනකොට නන්දි විශාලට තරහ ගියා. හිතට දුකකුත් ආවා. නන්දි විශාල පාරේ දන ගහගත්තා. මේක දැකපු නන්දි විශාලගේ හාන් පුතා කලබල වුණා. මම රළු පරළු වචන වලින් නන්දි විශාලට කතා කරපු නිසා තමයි නන්දි විශාල පාරේ දන ගහගත්තේ. මෙහෙම හිතපු හාන් පුතා
නන්දි විශාල ළඟට ගිහිල්ලා ඔළුව අත්තගාමින් මෙහෙම කිව්වා. නැගිටින්න මගේ පුතේ නැගිටින්න. නැගිටලා මේ කරත්ත 100 මැදගෙන ඉස්සරහට යන්න මගේ හොඳ පුතා වගේ. මේ මිහිරි වචන ඇසෙනකොට නන්දි විශාල ඉක්මනින් නැගිට්ටා. නැගිටලා කරත්ත 100 මැදගෙන ඉස්සරහට ගියා. බලන්න අවසෙනග හයියෙන් කෑ ගහනවා. බලන්න පුංචි යාළුවේ සතුන් උනත් කැමති මිහිරි වචන වලින් කතා කරනවාට. කවුරුත් කැමති නෑ අමිහිරි වචන වලින් කතා කරනවාට. එහෙනම් පුංචි අපිත් පුංචි කටින් මිහිරි වචනම කතා කරමු. ලස්සනයි නේද මං අද කියලා දුන්නු බෝසත් කතන්දරේ? ඔන්න මං ආයෙත් එන්නම් දහම් සෙවනේ සංගීතය තුලින් ලස්සන බෝසත් කතන්දරයක් අරගෙන. නවවසරේ පාසල් යන දූදරුවන්ට ඉමාශය ප්‍රකාශන වෙතින් 1-2-3 වසර සංගරා සමග පරිසරය පින්තූර පොතක්ද 4-5 වසර සඳහා පින්තූර අතිරේකද පෙර පාසල් චූටි බබා සඳහා පාඨ කරන රූප පොතක්ද නොමිලේ ලබා ගන්න. චූටි බබා ජනවාරි කලාපයේ දැන් වෙළඳ පොලේ. ඔන්න එකමත් එක පවුලක හොඳ තාත්තා කෙනෙකුට ඕන වුණා රසම රස කෑමක් හදන්න. ඒත් එයා වෙන කෑම රස කරන්න විශේෂ දෙයක් ඕන වුණා. එතකොටම ලස්සන සුරංගනාවියක් ඇවිත් මේව දැන් ඕනේ නේ අපිම මැජික්. අලුත්ම මැගි මැජික් චිකන්. නියම කුකුල් මස් සහ සුදුලුණු සාරය පිරි රස ඉහිරෙන කැටිපි. මේ මගේ මැජික් එක. මැගි මැජික් චිකන්. රස ඉහිරෙන මැජික්. පුංචි ඔයාලට නිවේදන, ගායන, නර්තන හැකියාවන් තිබෙනවා නම් අපට ලියන්න. මේ අපේ ලිපිනයයි. නිෂ්පාදක දහම් සෙවනේ සිඟිත්තෝ ළමා ඒකකය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ 7. දහම් සෙවනේ සිඟිත්තෝ වැඩසටහන තුලින් විවිධ රටවල් පිළිබඳව තොරතුරු ඔබට ගෙන එනවා. රුමේනියාව යුරෝපානු මහද්වීපයේ ගිනිකුණ දෙකට වන්නට පිහිටා තිබෙනවා. බෝල්කන් අර්ධද්වීපයේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටි මේ රට වර්ග කිලෝමීටර 2,37,500ක විශාලත්වයකින් යුක්තයි. ඕවලාකාර හැඩයකින් යුත් රුමේනියාව ඓතිහාසික ගම්මාන, මාලිගා, සාරවත් තැනිතලා වගේම අලංකාර කඳු වලින්ද සුන්දර රටක්. රුමේනියාවේ අසල්වැසියන් ලෙස උතුරින් යුක්රේනයත්, නැගෙනහිරින් මෝල්දාව හා කළු මුහුදත්, දකුණින් බල්ගේරියාව, වයඹ දිගින් හංගේරියාවද, බටහිරින් සර්බියාවද දක්වන්න පුළුවන්. රටේ අගනුවර සහ විශාලතම නගරය වන්නේ බුකාරෙස්ට්. කාර්මික සහ වෙළඳ මධ්‍යස්ථානයක් ලෙසද ප්‍රමුඛ වන බුකාරෙස්ට් බෝල්කන් අර්ධද්වීපයේ පැරිසිය ලෙසද හඳුන්වනවා. කොන්ස්ටැන්ටා, ලැසී, ටිමිසෝආරා අනෙකුත් ප්‍රධාන නගර අතුරින් කිහිපයක්. රුමේනියාවේ උසම කන්ද මොල්ඩොවේනු. එහි උස මීටර 2443ක්. ප්‍රධාන ගංගාව ඩැනුබි. ඩැනුබි ඩෙල්ටාව යුරෝපයේ දෙවන ඩෙල්ටාව ලෙස පිළිගැනෙනවා. රුමේනියාවේ දැකගත හැකි ස්වභාවික සම්පත් අතර ඛනිජ තෙල්, ස්වභාවික වායු, ලුණු, අඟුරු, ඊයම්, යකඩ, සිංක්, තඹ වගේ දේවල් විශේෂයි. අපි රුමේනියාවේ ආර්ථිකය පිළිබඳවත් සොයා බලමු. රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායක වන්නේ කෘෂි කර්මාන්තය. සාරවත් කළු පසක් තිබෙන නිසා මේ බිමේ ධාන්‍ය වර්ග සරුවට වැඩෙනවා. ඉරිඟු, තිරිඟු, බාර්ලි ආදී ධාන්‍ය වර්ග වගේම අර්තාපල්, මිදි, සීනිපිට් ආදිය රුමේනියාවේ වැවෙන කෘෂි භෝග අතර ප්‍රධානයි. ගව, ඌරු, බැටළු, කුකුළු සත්ව ගොවිපළද තිබෙනවා. මත්ස්‍ය කර්මාන්තයද සිදු කෙරෙනවා. රුමේනියාවේ කාර්මික නිෂ්පාදන ලෙස යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය, රසායනික ද්‍රව්‍ය, සිමෙන්ති නිෂ්පාදනය ආදිය දක්වන්න පුළුවන්. අවුරුදු 3 සිට 6 දක්වා පෙර පාසලේ ඉගෙන ගන්න දරුවන් පාසල් යාම ආරම්භන්නේ අවුරුදු 7ේදී. 10 වෙනි ශ්‍රේණිය දක්වා ඉගෙන ගැනීම රුමේනියාවේ අනිවාර්යයි. පාසලේදී අනෙක් විෂයන් වගේම ඉංග්‍රීසි සහ
පංශ භාෂාවද උගන්වනවා. රුමේනියාවේ ජාතික ක්‍රීඩාව පාපන්දු. බොක්සින්, ජිම්නාස්ටික්, ඔරුපැදීම, ටෙනිස් වගේ ක්‍රීඩාවන්ද ජනප්‍රියයි. ලෝ ප්‍රකට ජිම්නාස්ටික් ශූරිය නඩියා කොමානෙසි හා ටෙනිස් ශූරී ඉලී නස්ටාසේ රුමේනියානු ජාතිකයෙක්. ප්‍රසිද්ධ නාට්‍ය රචක යූජින් අයනෙස්කෝද රුමේනියානු ජාතිකයෙක්. රුමේනියාවේ භාවිත වෙන්නේ ලියු නැමැති මුදල් ඒකකය. මිලියන 21කට අධික ජනගහනයක් වෙසෙන රුමේනියාවේ 89.5% රුමේනියන් වරුන්ද 6.6% හංගේරියන් වරුන්ද 2.5% රෝමාවරුන්ද වෙනත් ජනවර්ග 2%ක්ද සිටිනවා. බහුලව භාවිත වෙන්නේ රුමේනියානු භාෂාව. ජනයාගෙන් බහුතරය අදහන්නේ ඕර්තොඩොක්ස් ආගම. රුමේනියාවේ ආහාර ගැන දැනගන්න ඔබ කැමති නේද? මිඩිටෙයි නම් කුළුබඩු යොදා ග්‍රිල් කරන ලද සොසේජස් වර්ගයක්, මැමලිකා ඉරිඟු වලින් සකසන කැඳ වර්ගයක්, සැමාලි නැමැති ආහාරයක් බහුලව භාවිත වෙනවා. පාස්කු උත්සව සමයේ පාට වලින් රටා හැඩගන්වන පාස්කු බිත්තර නිර්මාණය කිරීමට රුමේනියානුවන් හරිම කැමතියි. තවමත් රුමේනියාවේ ගම්බද ප්‍රදේශවල ජනයා සාම්ප්‍රදායික ඇඳුම් අඳිනවා. කාන්තාවන් එම්බ්‍රොයිඩර් රටා මැවූ වයිවර්ණවත් හැට්ට සහ දිග සායවල්ද, පුරුෂයන් සැහැල්ලු දිග සුදු කලිසම්ද අඳිනවා. ඉරිදාට විශේෂ පිදුරු තොප්පි පළදිනවා. අයර්ලන්ත ලේඛක බ්‍රෑම් ස්ටෝකර්ගේ ඩ්‍රැකියුලා නවකතාව අප කොයි කවුරුත් දන්නවා. මේ නවකතාවට පාදක වුණ ඩ්‍රැකියුලාගේ මාලිගාව පිහිටා තිබෙන්නේ රුමේනියාවේ. ඒ හඳුන්වන්නේ බ්‍රෑන් මාලිගය ලෙස. මේ ජාතික ස්මාරකයක්. මේ මාලිගය රුමේනියාවේ රජ කළ තුන්වෙනි බ්ලැඩ් ඩ්‍රැකියුල් රජුගේ මාලිගයයි. තවත් බොහෝ දෑ අපගේ වෙබ් ලිපිනය හරහා සම්බන්ධ වීමෙන් ඔබට ලබා ගැනීමට පුළුවන්. මතක් කරන්නම් අපේ වෙබ් ලිපිනය www.dahamsevanesingitto.com සහ www.dahamsevanesingitto.org. නැවතත් මෙවන් වූ විශේෂාංග රසක් සමගින් අපි ඔබ හමුවට එනවා. ආයුබෝවන්. අපේ නැනමිහිර භාග ඉගෙන ගනිමු. ජනවාරි 15 අඟහරුවාදා සවස 5:30ට. ප්‍රවීණ දේශක රජීව පෙරේරා. පුංචි අපේ නැනමිහිර අඟහරුවාදා 5:30ට. නැනමිහිර අඟහරුවාදා සවස 5:30ට. රූපවාහිනී ජාතික පාසල 2013 අපොස උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය ප්‍රවීණ ආචාර්යනී පත්මිනී ඉලංගසිංහ ජනවාරි 13 ඉරිදා අලුයම 3:45 ජාතික රූපවාහිනී. ඇයි අපිට වැරදිද? මොනවද බලන් ඉන්නේ? තරු කැට අහුරක් සන්දා රාත්‍රී 8:30ට. රටම වට කරගත්ත මහ මුහුද ගැන කොයි තරම්නම් කතා කරන්න පුළුවන්.
ඔරුවක ගිහින් මාදලක් දාන්න. බෝට්ටුවක නැගලා සවාරියක් යන්න. 13 වෙනි ඉරිදා. ආයිබෝන් බලන්න. ඉරිදා ආයිබෝන්. හෙට පෙරවරු 8ට. හිටියොත් හොඳට හැදී දෙවිය නමට වඳි. මේ ඔබේ ආදරණීය මුතුහර. මුතුහර හෙට සවස් 6ට. ලොවම එපාවි ලොවම කලකිරි දැවි දැවි හිඳිනා ගීසර හෙට පෙරවරු 11ට. අපි සතිය දිනවල 10 12